ගංවතුරට අහුවෙච්ච චිකන් හඳුනාගන්නේ කොහොමද? ගංවතුරට අහුවෙලා කුකුල් ෆාම් වල ලක්ෂ ගණනින් සත්තු මැරුණා. මේ සතුන්ගේ මස් වෙළඳපොළට එන එක නවත්වන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ඒ කොට්ටාශවල පීච්චයි මහත්තුරු විසින් ගඩු ලබනවා. එවගේ මස් වෙළඳපොළට එවන්න එපා කියලා සහ එවැනි සැකේ සහිත මස් ආහාරයට ගන්න එපා කියලා දැනුම්වත් කිරීම මේ දවස්වල සිද්ධ කරනවා. කොච්චර කිව්වත් වැඩේ තවම තැන සිද්ධ වෙනවා කියලා හිම වෙළඳ පොළට එවපු මස් අත්අඩංගුවට ගැනීම හරහා පේන්න තියෙනවා. සමහර විට මේ මස් ශීතාගාරවල ගබඩා කරලා තව මාසකින් දෙකකින් උනත් මාකට් එකට එන්න පුළුවන්. මේ දවස්වල අඩුවට චිකන් නේම හම්බ වුණොත් හරි තඩි චිකන් පළුවක් එක්ක ලාබිඩි රයිස් බිරියානියම විකුණනවා නම් මේවා වෙන්න පුළුවන්. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න නොවන ගංවතුරට අහුවෙච්ච කුකුල් මස් හඳුනා ගන්න වැදගත් වෙයි කියලා හිතන පොඩි කරුණු ටිකක් අපි අද ඔයාලට කියලා දෙනවා. සෞඛ්‍යයට හිතකර මස්වල ප්‍රධානම ලක්ෂණය වෙන්නේ ලේ ගැලීමේ ක්‍රියාවලියේ සම්පූර්ණත්වය. ඒ කියන්නේ මස් වලින් ලේ හොඳට ඉවත් වෙලා තියෙනවා. ඒ නිසා හොඳ නැවුම් මස්වල වර්ණය සුදු පාට මේදේ සහිතව ලා රෝස පෑයෙන් තමයි තියෙන්න ඕනේ. ගංවතුරට අහුවෙලා හරි ෆාම් එකේදී ලෙඩ වෙලා හරි මැරිච්ච කුකුලන්ගේ මස් තද රතු දුඹුරු අලු හෝ සමහර විට කොළ පැහැයට හුරු අලු පැහැයක් ගන්නවා. නැවුම් කුකුල් මස් වල දෙතමනේ සහිත මෘදු සහ තරමක් දිලිසෙන වනයක් තියෙනවා. සේදීමෙන් පසු වුණත් නරක් වූ හෝ මැරිච්ච සතුන්ගේ මස් වල ලාවට හෝ තදට ඇලෙන සුළු ගතියක් තියෙනවා. මස් ලිහිල් මෘදුයි. ගැලවෙන දියවෙන ගතියක් තියෙනවා. විනත් ලක්ෂණ තැලීම් නිශ්චිත රුධිර වහනයක් අවයව හෝ මාංශ පේශිවල කුඩා රුධිර ලප හෝ රෝග ලක්ෂණ උදාහරණ විදිහට වලාකුළු සහිත වායු බුබුලු හෝ ඉදිමුණු සන්දේ තියෙන්න පුළුවන්. හොඳින් වර්ධනය නොවුණු තරුණ කුකුලන්ගේ අස්තිවල නිසිලස කැල්සියම් තැම්පත් වෙලා නැහැ. ඒ නිසා ඒ වගේ නොමේරෝ සතුන්ගේ ඇටකටුවල තියෙන බෝන් මැරෝ එකෙන් රුධිරය අස්තේ මතු පිටට ලීක් වෙනවා. එවැනි සතුන්ගේ මස්වල කටු මතු පිට සහ කටු අවට මස්වල තද දුඹුරු පාට පැල්ලම් දකින්නට තිබෙනවා. ඇසුරුම් කිරීමේ කල්ලිකුත් වීමේ දින පරීක්ෂා කරන්න. දින මකාදමා හෝ අලුතින් ලියා තිබිය හැකි. කරන්ට් එක නැතුව ශීතකරණවල ගබඩා කරලා තිබුණු මස් එහෙමත් කරන්ට් එක ආවම ආයි ෆ්‍රීස් කරලා විකුණන්න ඉඩ තියෙනවා. එහෙම සැකයක් තියෙනවා නම් මේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න. කරන්ට් එක ගෙන් පැය 4ක් 5ක් යනකොට අද ශීතකල කුකුළු මස් පැකට් වල ලේ මිශ්‍රව නැතිව දියර ඇති වෙනවා. ඊට පස්සේ කරන්ට් එක ආවම ඒ වායමත් ඩීෆ්‍රීස් වෙනකොට පැකට් එක ඇතුලේ විශාල අයිස් ස්පටික වැනි පෙර දියවීමේ සලකුණු දකින්න පුළුවන්. සුවඳ නැවුම් අමු කුකුළු මස් වල ගන්ධය ඉතා අල්ප හෝ කිසිදු ගන්ධයක් නොමැති තරම් වෙනවා. කුකුළු මස් දුර්ගන්ධයක් තිබෙනම් සමහර විට ඇමෝනියා හෝ කුණුව බිත්තරවල ගන්ධය ඒ ඉවතලන්න. හැබැයි නැවත අධිශීත කළොත් ගන්ධය තරම් කැපී පෙනෙන්නේ නැහැ. ඒ නිසා මස්වල අයිස් දිය වෙලා මස් ලිහිල් වුණාම ගන්ධය සහ වයනයේ පරීක්ෂා කිරීම ඉතා වැදගත් වෙනවා. වැදගත් කරුණු. නරක් වුණු කුකුල් මස් සේදීමෙන් පසු ආරක්ෂිත නොවන අතර සමහර බැක්ටීරියා වලින් පිට කරන විස පිසීමේදී පවා විනාශ වෙන්නේ නැහැ. තවද නරක් වූ මස්වල පෝෂණ ගුණයද හානි වී තියෙනවා. එවැනි මස් ආහාරයට නොගත යුතු අතර Tamanට එවැනි මස් කවරක විසින් අලෙවි කළොත් එවැනි කොට වෙළඳාම් ගැන ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුවත් කරන්න. ඉතින් අදට අපි ගෙහෙල්ලෙන්න මේ වගේ වැදගත් වීඩියෝ ඉදිරියටත් නරඹන්න දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like කරන්න, කමෙන්ට් එකක් දාන්නත්, මේ වීඩියෝ එක වැදගත් කියලා හිතන ඔයාලගේ යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔබට සුබ දවසක්.